මේ තියෙන 2015 Alto 800 එකක්. මේකේ රේඩියේටරේ ගලවන්න උනේ මොකද කියලා මම කියන්නම්. මොකද මේකේ වතුර ලයින් එකක් කැපිලා තිබ්බා. ඒ වගේම රේඩියේටර් උඩ ටැංකිය ගිහිල්ලා තිබ්බා. ආයෙ ඉතින් sorry.com තමයි. ඉතින් මේ විදිහට වතුරෙන් ඉතින් ඒ අයියා දුවලා තිනවා. ඉතින් එයාට කියලාලු ඉතින් වතුරෙන් දිවට අවුලක් නැහැ. කූලන් දාන්න ඕනේ නැහැ මල්ලි කියලා. ඉතින් ඒ කියන්නේ කිසිම අවුලක් වෙලා නැහැ නේද? ඕගොල්ලෝ හිතන විදිහට. ඉතින් මේ අපිට දැන් එළිය රේඩියේටර් එළිය වතුර කටවල් දෙකෙන් විතරක් බැලුවා පස්සේ කොහොමද මලකට කියලා හිතා ගන්න පුළුවන්. මම කියන්න ඕනේ නැහනේ. මම වීඩියෝ එක ගත්තෙත් ඕගොල්ලෝ පෙන්නන්න නැහැ. මේ තියෙන්නේ අලුත් මේ රේඩියේටරේ ඔය ජෙනුයින් එක. ඉතින් මේක හදන හැටි මොලේ දාන එක. ඉතින් මේකේ ෆෑන් මෝටරේම ගිහිල්ලා තිබ්බා. ෆෑන් මෝටරේ අපි ඉතින් කරකෝල බැලුවට පස්සේ ෆෑන් පෙත්තෙන් මේ නිකන් 3 wheel එකක් වගේ මේ තියෙන ජෙනුයින් ෆෑන් මෝටර එක. මේක ආයි ජෙනුයින් තමයි ආයි ලෝකල් නෙමෙයි මේ දාලා තියෙන රීකන්ඩිෂන් ෆෑන් මෝටර එකක්. ඉතින් එහෙම දාන්න ඕනේ නැහැ ජෙනුයින් බරු තියෙදි. ඉතින් ඔයාගේ Alto එකෙත් එහෙම අඩුපාඩු තියෙනවා නම් හරි තැනකින් හරි විදිහට හදා ගන්න. මේ තියෙන 2015 Alto 800 එකක්. මේක ඉතින් ඩ්‍රයිවිං සීට් එක පැත්තෙන් සද්දයක් එනවා කියලා තමයි මේ වාහනේ අපි කාට ගෙනාවේ. ඉතින් බැලුවට පස්සේ මේකේ රැක් එක ගිහිල්ලා තිබ්බා හොඳටම. ඒ කියන්නේ පීනියන් සයිඩ් එකේ නෙවෙයි රැක් සයිඩ් එකේ දෙකෙන්ම රැක් එක ගිහිල්ලා තිබ්බා. ලෙඩක් ආපු වෙලාවට ඕනේ ඉතින් ලෙඩේට බේත් කරන් ඉතින් ඒක පහුවෙද්දි ඉතින් ආයෙ ඉතින් ලෙඩේ වැඩි එකන වෙන්නේ. මේ තියෙන්නේ රැක් එක. රැක් එකේ ඔයාලට වෙනවා නයිලෝන් නට්ට. ඒ කියන්නේ මේ වාහනේ රැක් එක රීප්ලේස් කරලා නැහැ. ආපු රැක් එකම තමයි තියෙන්නේ. දෙපැත්තේ රැක් බූට් එකම ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ රිපෙයාර් එකක් මේක එකපාරක් කරලා තියෙනවා. ඒ කියන්නේ බුෂ් එක ගහලා හරි රැක් එක හදලා තියෙනවා එකපාරක්. ඉතින් අපි මේකට අලුතෙන් රැක් එක දැම්මා ජෙනුයින් රැක් එක. ඉතින් මේ තියෙන අපි රැක් එක හයි කරගන්න විදිය. ඉතින් මේකට ඉතින් රැක් මවුන්ට් එක ඉතින් අපිට දාන්නවා. මොකද රැක් එක දාලා රැක් මවුන්ට් එක දැම්මේ නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ. ඉතින් ওই රැක් මවුන්ට් එක ගියොත් එම ආයෙ ගලවන්න ඕන රැක් එක ගලවන්න. ඉතින් ඔයාගේ වාහනේ මේ වගේ අඩුපාඩු තියෙනවා නම් හරි විදිහට හරි තැනකින් කෝල් කරලා අදා ගන්න ඉතින්.